පිංගතුනි මේ ප ဋ ාණ දේශනාවේ බලය විද්‍යමාන වෙන අවස්ථාව තමයි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගත කරන්නට යෙදුන පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය කියන මේ සති තුන මුළුල්ලේ දින 21ක් මුළුල්ලේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සුගත ශරීරයෙන් රශ්මි ධාරාවන් මේ විශ්වයට විහිදෙන්නට යෙදුනේ නැහැ. සතරවෙන සතියේදී පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ රතනාගරයෙහි වැඩ සිටිමින් විශේෂයෙන්ම මේ අභිධර්ම පිටකය සම්මර්ෂණය කරන්නට පටන් ගත්තා. මේ අභිධර්ම පිටකය සම්මර්ෂණය කරන්නට ආරම්භ කළත් තත්ත ධම්මසංගණෙන් සම්මසන්තස්සාපි ශරීරතෝ රශ්මියෝ න නික්ඛන්තා ධම්මසංගණි ප්‍රකරණය සම්මර්ෂණය කරන කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් බුද්ධ රශ්මි නිකුත් වීමක් සිද්ධ වුණේ නැහැ. විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤත්ති කතාවත්තු යමක ප්‍රකරණය කියන මේ දේශනාවන් සම්මර්ෂණය කළත් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය තුලින් බුද්ධ රශ්මි විහිදීමක් සිද්ධ වුණේ නැහැ. යදාපන මහා ප්‍රකරණං ඕරුයිහ හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ ඉති ආදිනා සම්මසනං ආරබි. යම් අවස්ථාවක ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විස්තර හේතුඵල ධර්ම දේශනාවට ප ဋ ාණ දේශනාවට තමන් වහන්සේගේ සර්වඥතා ඥානය බස්සවලා සම්මර්ෂණය කරන්න ආරම්භ කර විට භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානයට කැමැති පරිදි හැසිරවීමට ඉඩ ලැබිච්ච එකම දේශනාව පින්වතුනි මේ ප ဋ ාණ දේශනාව. යොදුන් 84000ක් පමණ විශාල මාළුවෙකුට ඇලකට ගංගාවකට දැම්මොත් ඒ මාළුවට කැමැතිසේ ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ත්‍රිපිටක බුද්ධ වචනය තුල තියෙන ප ဋ ාණය හැර ඉතිරු සියලු ධර්මයන් භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයට ඍසිසේ හැසිරීමට තරම් ප්‍රමාණවත් වෙන්නේ අනන්ත ඥානෝ සම්මා සම්බුද්ධෝ. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයන්ගෙන් සමන්නාගත වනසේක. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ ඒ අනන්ත ඥානයට පිහිට ඇති එකම බුද්ධ දේශනාවයි තියෙන්නේ. ඒ තමයි අනන්ත ණය සමන්නාගත චතුවීසති සමන්ත ප ဋ ාණ දේශනාව. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ අනන්ත ඥානයෙන් ඥාන ක්‍රීඩා කිරීමට සුදුසු මහා ක්‍රීඩාංගණය තමයි සමන්ත ප ဋ ාණ දේශනාව. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ ප ဋ ාණ දේශනාව සම්මර්ෂණය කරන කල්හි එදා රතනාගරෙහි වැඩ හිඳිමින් සම්මර්ෂණය කරන අවස්ථාවේ දැන් සිහියට මවා ගන්න ද්වත්තිංස මහා පුරිස ලක්ෂණ වලින් බබලන 80ක් අනුව්‍යංජන ලක්ෂණ වලින් සෝභමාන වෙච්ච රන්වන් පාටින් බබලන බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නීල පීත ලෝහිත මංජිට්ඨ ප්‍රභාස්වර ඕදාතාදී මේ සවනක් ඝන සම්බුද්ධ රශ්මි ධාරාවන් මේ මුළු විශ්වය පුරාවටම විහිදිලා යන්නට යෙදුනේ මේ ප ဋ ාණ දේශනාව සම්මර්ෂණය කරන අවස්ථාවේ. පින්වතුනි එදා විහිදිච්ච බුදුරැස්වල විශේෂත්වයක් තියෙනවා. සම්බුද්ධ චරිතයේ අවුරුදු 45ක් මුළුල්ලේ නොයෙක් අවස්ථාවල බුදුරැස් විහිදුනා. හැබැයි ඒ සෑම අවස්ථාවකම විහිදිච්ච බුදුරැස්වල ප්‍රමාණයක් තිබුණා. සමහර බුදුරැස්
රියන් 80ක් පමණ දුරට විහිදිලා අතුරුදහන් වෙනවා. සමහර බුදුරැස් සක්වල කෙළවරට විහිදිලා අතුරුදහන් වෙනවා. ඒ අවස්ථාවල ඒ ප්‍රමාණවලට විහිදිලා ඒ බුදුරැස් අතුරුදහන් වෙලා යනවා. නමුත් සම්බුද්ධ චරිතාපදානයේ මේ ප ဋ ාණ ධර්මය මෙනෙහි කරන වෙලාවේ නික්මුණ ඒ බුදුරැස්වල සීමාවක් නැහැ. මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් නැහැ. සීමාව ඉක්මවපු යොදුන් ලක්ෂ කෝටි ගාණක් අනන්ත සක්වලවල් වලට බුද්ධ රශ්මි ධාරාවන් විහිදුවා ගියපු අවස්ථාව තමයි ප ဋ ාණ ධර්මය මෙනෙහි කරපු අවස්ථාව. පින්වතුනි සිහියට කල්පනා කරගන්න මේ අපි හිටගෙන ඉන්න මහ පොළව යොදුන් 2,40,000ක් ඝනකම තියෙනවා. යොදුන් 2,40,000ක් මේ මහ පොළව ඝනකමයි. ඒ මහ පොළව යටින් යොදුන් 4,80,000ක් ගැඹුරු ජල පොළවක් පිහිටලා තියෙනවා. යොදුන් 4,80,000ක් ගැඹුරු ජල පොළවක් පිහිටලා තියෙනවා. ඒ ජල පොළවට යටින් යොදුන් 9,60,000ක් ඝන වායු පොළවක් පිහිටලා තියෙනවා. පින්තුනි එදා ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශරීරයේ නික්මුණා වූ සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවන් මේ යොදුන් 2,42,000ක් ඝනකම තියෙන මේ මහ පොළව විනිවිද ගොස් යොදුන් 4,80,000ක් ඝන ජල පොළව විනිවිද ගිහිල්ලා යොදුන් 9,60,000ක් ඝනකම තියෙන වා පොළව විනිවිද ගිහිල්ලා යට අජටාකාශය දක්වාම විහිදිලා ගියා. පින්වතුනි කල්පනා කරලා බලන්න මේ තරම් යොදුන් ප්‍රමාණයක් බුදුරැස් විහිදෙනකොට මේ මුළු පොළවම පින්වතුනි රන්වන් පාටින් සවනක් ඝන බුදුරැස් වලින් බබලන මණිකක් වගේ දිලිසෙන්නට යෙදුන එදා දවසේ. පින්වතුනි ඉහළ අහසට විහිදිලා ගියපු සවනක් ඝන බුදුරැස් ඉහළින් පිහිටලා තියෙන දිව්‍ය ලෝක 6 චාතුම් මහරජිකාදී දිව්‍ය ලෝක 6 ඊට ඉහළින් පිහිටලා තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 මේ සියල්ලක්ම විනිවිද ඉහළින් පිහිටලා තියෙන අජටාකාශය දක්වා ඉහළට ගමන් කරන්නට යෙදුන බුදුරැස් විහිදිලා ගියා කියලා සඳහන් වෙනවා. තිරිය භාගයේහි අනන්ත ලෝක ධාතුයෝ පක්ඛන්දින්සු. පින්තුනි ඉහළිනුයි පහළිනුයි එහෙම සීමා වුණාට මේ හාත්පසින් විහිදිලා ගියපු බුදුරැස් වලට සීමාවක් තිබුණේ නැහැ. අනන්ත ලෝක ධාතුයෝ පක්ඛන්දින්සු. මේ හාත්පසින් පිහිටලා තියෙන අනන්ත අපරිමාණ ලෝක ධාතු වලට එදා බුදුරැස් විහිදිලා ගියා. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා තන් දිවසංචපන භගවතෝ ශරීරා නික්ඛන්තා යාව අජ්ජ දිවසා පිතා රශ්මියෝ අනන්ත ලෝක ධාතුයෝ ගච්ඡන්ති යේව. පින්වතුනි ඔබ අප මේ ප ဋ ාණය සජ්ජායනා කරන මේ මොහොත වන විටත් එදා නික්මිලා ගියපු බුද්ධ රශ්මි ධාරාවන් අනන්ත ලෝක ධාතු වලට අදටත් ගමන් කරමින් පවතිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනි මේ වගේ අසිරිමත් සිදුවීමක් සිදු වුණේ මේ ත්‍රිපිටක බුද්ධ වචනය අතුරින් මේ ප ဋ ාණ ධර්මය සම්මර්ෂණය කරන අවස්ථාවේ පමණයි. පුරා වසර 45ක් පුරාවටම මේ වගේ කෙලවරක් නැති බුදුරැස් විහිදීමක් සිද්ධ වුණේ මේ ප ဋ ාණ ධර්මය මෙනෙහි කරන වෙලාවේ. පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා තස්මින් දිවසේ අපරිමාණේසු චක්කවාලේසු අපරිමානා සත්තා සබ්බේ සුවන්න වන්නා ඒවා හේසුන්. ඒ දවසේ බුදුරජාණන් වහන්සේගෙන් නික්මිච්ච සවනක් ඝන බුදුරැස් මේ විශ්වයේ ඉන්න සෑම සත්වයකගේම ශරීරවල පතිත වෙච්ච නිසා මේ සියලු සත්වයන්ම
සවනක් ගන බුදුරැස් ධාරාවන්ගෙන් නෑවිලා යන්නට යෙදුනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ පින්වතුනි වටිනාම ධර්ම කොටසක් තමයි මේ ප ဋ ාණ ධර්මය කියන්නේ.